හෙලෝ good morning. ඉතින් ඔන්න අද උදේම අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ බොහෝ දෙනෙක්ගේ වන්දනාවට පාත්‍ර වෙන ඉතා විශේෂිත පුදබිමකට. ඒ තමයි මිහින්තලේ කටුසෑය. ඉතින් අපි කටුසෑයට ගිහින් බලමු. ඉතින් මේ පුදබිමේ මෙන්න මේ වගේ පුංචි මල් කඩ තියෙනවා. බාරහාරවලට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍යත් මෙයාලගෙන්ම ගන්න පුළුවන්. මෙන්න මේ රෝස නෙළුම් අපි ගත්තා. මෙයාලම තමයි මේවා කඩන්න කියලා එයාලා කිව්වා. බලන්නකෝ ඒ වගේ ලස්සන. කටුසෑය ගැන විස්තර කියනවා නම් මිහින්තලා ආරාමයේ නිර්මාණය කිරීමට යොදාගත්ත කම්හල් උපකරණ හා ආයුධ තැන්පත් කරලා තමයි මේ ස්තූපය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පුදබිමට බාරහාර වෙන්න චූටි බබාලා අරගත්ත අම්මලා, පොඩි නංගිලා මල්ලිලා, අයියලා අක්කලා, ඒ වගේම වයසක ආච්චිලා සීයලා මේ හැම දෙනාම මෙතනට එනවා. ඉතින් ඔයාලගේ ප්‍රාර්ථනාවත් අරගෙන මෙතනට එන්න. ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන ඒ වගේම ලංකාවේ 4 දෙසින්ම වන්දනාවට පාත්‍ර වුණ පුදබිමක් තමයි මේ කටුසෑය කියලා කියන්නේ. අපි පාන්දර තමයි ආවේ. උදේ 7 වෙද්දී අපි කටුසෑය වන්දනා කරලා ඉවර වුණා. මේ තියෙන්නේ අපි යනකොට අපිට හම්බ වෙන මිහින්තලේ. ඉතින් අපි මෙතනට ගියේ නැහැ. ඒ වුණාට බලන්නකෝ එතන ලස්සන. අපි එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. බයි.